කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකටත් ඔයාලව ගොඩාක් ආදරයෙන් එකතු කර ගන්නවා. අද අපි ආවා අපේ කායක වොෂ් කරගන්න. මම හිතුවා අද වීඩියෝ එකෙන් අපි කායක වොෂ් කරන හැටි අරගෙන එන්න. අද අපි ආවේ අපේ ගෙවල් ළඟම තියෙන සෙල්ෆ් කාර් වොෂ් සෙන්ටර් එකට. අද නම් ගොඩාක් වාහන තිබුණා, ඒක නිසා අපිට ටික වෙලාවක් බලාගෙන ඉන්න වුණා chance එකක් ලැබෙනකම්. මේ තැන 24/7 open. ඒ කියන්නේ සතියේ දවස් 7ෙම පැය 24ම non stop මේ තැන open කියලා. ඉතින් මේ විදිහට අදාළ තැනින් කායක මුලින්ම පාක් කරගන්න ඕනේ. මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඒකට අපිට කැමති ගාණක් දාන්න පුළුවන්. අද අපි රොන් 15ක මුදලක් තමයි මේ මැෂින් එකට දැම්මේ. ඉතින් මේ අපි දාන මුදලට අදාළව ටෝකන් අපිට හම්බ වෙනවා. ඒ ටෝකන් වලින් තමයි කායක වොෂ් කරගන්න පුළුවන් වෙන්නේ. කායක වොෂ් කරන්න තියෙන අදාළ ඔප්ෂන් ඔන් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ටෝකන් වලින්. මේ තියෙන්නේ අපිට හම්බ වුණ ටෝකන් ටික. එයින් එක ටෝකන් එකක් දාලා මුලින්ම අපි කායක හෝද ගන්නවා. මේ විදිහට එක ටෝකන් එකකින් විනාඩි 2ක කාලයක් හම්බ වෙනවා අපිට කායක හෝද ගන්න වතුර. ඊට වඩා වැඩි කාලයක් ඕන නම් අපිට තව ටෝකන් එකක් දාලා කාලය වැඩි කරගන්න පුළුවන්. දැන් අපි තව ටෝකන් එකක් දාලා කායික හෝද ගන්න අවශ්‍ය වෙන සබන් අරගන්නවා. මේ විදිහට මුළු කායකටම සබන් ස්ප්‍රේ කර ගන්නවා. ඉතින් මේක තමයි රොමේනියාවේ තියෙන කායකක් හෝද ගන්න පුළුවන් ලාභම ක්‍රමය. තවත් සමහර තැන් තියෙනවා කායක හෝදලා වොෂ් කරලම අරගන්න පුළුවන් අපිට. එයාලා කරලා දෙනවා ඒ දේවල්. ඉතින් මේක ටිකක් ලොකු මුදලක් යනවා. එහෙම කරගන්නවා නම් ඊට වඩා ගොඩාක් ලාභයි මේ විදිහට අපිම කායක හෝද ගන්න එක. දැන් අපි හොඳට කායක බ්‍රෂ් කර ගන්නවා සබන් තියෙද්දිම. ඉතින් මේකට ලොකු වෙලාවක් කාලයක් ගත වෙන්නේ නැහැ. මේ දේ අපිට තනියම කරගන්න පුළුවන්. මේ රටවල් වල ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්නේ අපාර්ට්මන්ට් වල. ඉතින් ඒ තැන් වල මේවා ගෙදරදීම කරගන්න ඉඩ පහසුකම් නැහැ අපිට. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා තමයි කායක හෝද ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි තව ටෝකන් එකක් දාලා ආපහු වතුර අරගෙන මේ සබන් ටික හොඳට හෝදලා යවනවා. ඉතින් මේ වගේ සෙල්ෆ් කාර් වොෂ් සෙන්ටර් රොමේනියාව පුරාම තියෙනවා. රොමේනියාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල දැන් මේ විදිහට තමයි කායක වොෂ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට ඕනනම් අපේ කායකේ තියෙන කාපට්ස් ඒ වගේ දේවලුත් හොඳට සබන් දාලා බ්‍රෂ් කරලා හෝද ගන්න පුළුවන්. දැන් අපි කායක හෝදගෙන ඉවරයි. ඉතින් මේ විදිහට බිම ජරා වෙලා තියෙනවා නම් ඒ දේවලුත් අපිට වතුර ස්ප්‍රේ කරලා හෝදලා දාන්න පුළුවන්. දැන් අපි මෙතනින් කායක එළියට අරගෙන වැකියුම් කරගන්න තමයි මේ යන්නේ. ඉතින් දැන් අපිට වින්ටර් සීසන් එක ස්ප්‍රින් එක ඒ සීසන් දෙකම ඉවර වෙලා සමර් සීසන් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොඩාක් රස්නේ මේ කාලේ හොඳට ඉර පායනවා හැමදාම වගේ. ඉතින් හැමදාම සීතල ඉන්නකොටත් ඒක එපා වෙනවනේ.
දැන් ඉතින් සමර් සීසන් එක නිසා අපිට හොඳට එළියට බැහැලා කැමති තැන්වල ගිහිල්ලා ඒ වගේ හොඳට විනෝද වෙන්න පුළුවන්. දැන් අපි කායකේ තියෙන කාපට් සයින් කරලා මුළු කායකම හොඳට වැකියුම් කරගන්නවා. ඉතින් මෙතනදිත් අපිට කලින් අරගත්ත ටෝකන් එකක් දාලා තමයි මේ මැෂින් එකත් ඔන් කරගන්න පුළුවන් වෙන්නේ. සතියේ දවස්වල නම් එච්චර සෙනග නැහැ. සෙනසුරාදා ඉරිදායටයි වගේ නම් මේ වගේ ගොඩාක් සෙනග ඉන්නවා. දැන් අපි කායක වැකියුම් කරගෙනත් ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අපි කායක හෝදලා වැකියුම් කරලා ඉවර කරගත්තේ. ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ. හරිම පොඩි වෙලාවක් තමයි ගියේ. දැන් අපි ගෙදර යන්න පිටත් වුණා. ගෙදර යන්න පිටත් වෙනවාට ඊට පස්සේ අපි ආවා තෙල් ගහගන්න. ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ රටවල් වල තෙල් ගහගන්න තියෙන්නෙත් අපිටමයි. එකත් කරගන්න තියෙන සෙල්ෆ්. ඉතින් මේ විදිහට අපි ෂෙඩ් එකට ඇවිල්ලා අදාළ තැන් කායක පාක් කරලා අපිට ඇති තරම් තෙල් ගහගන්න පුළුවන්. මේ තියෙන්නේ අද දවසේ රොමේනියාවේ තියෙන තෙල්වල මිල ගණන්. මං ඒ දේත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුවා. තෙලුත් ගහගෙන අපි මෙහෙම්මම ගෙදර යනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකටත් එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ දවසෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.